මැරෙනවා කියලාත් කියනවා බෝටොක්ස් ගහුවම. නමුත් බෝටොක්ස් නියුරොලොජිස්ට්ලා පාවිච්චි කරනවා. මිග්‍රේන් වලටත් හොඳයි. එච්චරටම සෝෂල් මීඩියා මාකටිං වලට අන්ධ වුණාම. ඒක තමයි මම දකින ලොකුම ප්‍රොබ්ලම් එක. අපේ අලුත් වර්ටිකල් එකක් අපි මේවා කරනවා ලොන්ච් කරනවා මෙටබොලික් ලැබ් කියලා. ඇයි මම anti-aging and longevity ma specialize kare. Me and my husband, we have this conflict. He's like, how weird. But I'm like, no. True. You know, you can't, you have to figure it out. So, doctor, මෙතොර සාමාන්‍යයෙන් ට්‍රීට්මන්ට් එකකට no කියලා කියන්න ඩිසයිඩ් කරන්නේ මොන වගේ දේවල්? මේක නිසා මම ගොඩක් අපහසුතාවයට පත් වෙන අවස්ථා තියෙනවා. Gucci Louis Vuitton is available in the PETA market. Quality දෙයක් කරන්න මේ රටේ හරිම අමාරුයි. ලාභ දෙයක් හොර දෙයක් කරන්න සාමාන්‍යයෙන් ලේසි. ඊයේ අද හදපු ප්‍රොඩක්ට් එකක් කොච්චර ලස්සන පෙට්ටියක දාලා ගෙනාවත් හයිප් එකට මාකට් කරත් ඒක හරියන්නේ නැහැ. මෙඩිකල් රිසර්ච් තියෙන්න ඕනේ. What is the most important thing and why? දැන් මම මෙයාගෙන් බෙහෙත් ගත්තා. ආයෙ වීසිං හැදුනොත් ආයා නරකයි. එයාගේ බෙහෙත් වැඩ කරන්නේ නැහැ කියලා හිතන්නේ නැහනේ. නෑ. බට් මෙතන ඔන්න ඇක්නි එක්ක ආවා. ඇක්නි සනීප කරා. ටික දවසකින් ඇක්නි ආයෙ හදාගත්තම මොන හරි කාලා නැත්තම් හෝමෝන්ස් වලට ඔන්න බයිනවා. මෙයා හරියන්නේ නැහැ. Good afternoon. Good afternoon. Dr. Shanika මට කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ක්ලිනික් එකට එනකොට ඒක දේවල් වලට එනවනේ. There are a lot of reasons that a lot of people are coming. Yeah. What is the first thing that you're looking at? I look at the person. I look at the person from head to toe. And yeah, I just look at the person. Okay. මම ඒක අහන්න හේතුව ගොඩක් කට්ටිය කියන්නේ කොස්මෙටික් ගත්තාම ගොඩක් අය මිස්ටේක්ස් කරන මොනවා ડોක්ටර් දකින්න විදියට මොන වගේ මිස්ටේක්ස්ද මේ ක්ලිනික් එකක් තෝරගන්නකොට ගොඩක් අය කරන like few mistakes. What is it? පළවෙනි දේ ඒකට ආනන් අපි ඔක්කොම අහුවෙනවා always. පළවෙනි දේ social media marketing විතරක් බලනවා. ඒ කියන්නේ අපි මතක නැති වෙනවා ගොඩක් අයට මේ අපි කරන්න යන්නේ අපේ ඇඟට කරන medical treatment එකක් කියලා. Medical treatment එකක්. Yeah, because that's very important. doctor කෙනෙක් නොවන කෙනෙක් ළඟට cosmetic medical treatments වලට යන්නේ ඒ දේවත් හිතන්නේ නැති කෙනෙක්නේ. So එතනදී they forget මේක මේ නිකන් බඩුවක් ගන්න යනවා කියලා හිතනවා ඇති. මොකද even a facial is a treatment done on your skin. So even facial එකක් කරන beautician කෙනෙකුත් හොඳ qualified කෙනෙක් ළඟටනේ යන්න ඕනේ. අනිවාර්යයෙන්. අද අපේ රටේ ගොඩක් extremely qualified beauticians ඉන්නවා. But ඊටත් වඩා මොනවත්ම දෙයක් බලන්නේ නැතුව cosmetic medical treatment එකක් කරන්න යන්නේ එච්චරටම social media marketing වලට අන්ධ වුණාම. So ඒක තමයි මම දකින ලොකුම problem එක. So doctor, I'd like to ask you, what do you think that makes cosmetic treatment safe? Safe වෙන්නේ මොනවද? So few things. Number one is the person. In cosmetic medicine, I follow this rule called the right patient, right procedure, right time. Let's say we have the world's best treatment, right? Safe machine, FDA approved. But if you are the wrong patient for it, it's not going to be safe for you. Correct. If it's not the right time for you, you're coming during your pregnancy or you're breastfeeding or you're like too young or not suitable, it's not safe for you. Correct. So, three things: right patient, right procedure, right time. It has to be, the machine has to be a approved, certified, manufacturer certified machine. The product has to be a quality product with research proven. ඊයේ අද හදපු ප්‍රොඩක්ට් එකක් කොච්චර ලස්සන පෙට්ටියක දාලා ගෙනාවත් හයිප් එකට මාකට් කරත් ඒක හරියන්නේ නැහැ. මෙඩිකල් රිසර්ච් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට බෝටොක්ස් කියලා කියන්නේ 20-year researched treatment and it's done, it has FDA approval, it's a proper approved drug, right? ඒ බොටොක්ස් කියනත් එක මට ආවේ දැන් ගොඩක් කට්ටිය හිතාගෙන මිස්කන්සෙප්ෂන්ස් මොනවද බොටොක්ස් කියන සේෆ් නැහැ කියයි මොනවා කියයි. මැරෙනවා කියලාත් කියනවා බෝටොක්ස් ගහුවම. බය එච්චරටම actually බෝටොක්ස් කියලා කියන්නේ it's a ලෝකේ කරන වැඩිම කරන cosmetic medical treatment එක actually.
it's used for different forms of medicine in neurology. ගොඩක් අය හිතන්නේ මේක cosmetic treatment එකක් කියලානේ. නමුත් botox neurologist ලා පාවිච්චි කරනවා. migraine වලටත් හොඳයි. Okay. ඊළඟට Migraine වලට? urologist ලා පාවිච්චි කරනවා for muscle issues in the sphincter. medicine වල ගොඩක් භාවිතා වෙන medication එකක්. එතකොට අපි මූණ ඉම්ප්‍රූව් කරන්න, ශරීරය ඉම්ප්‍රූව් කරන්න, අධික දාඩිය දාන එක අඩු කරන්න ගොඩක් දේවල් වලට යූස් කරන දෙයක්. සෝ ඩොක්ටර් මෙතකොට සාමාන්‍යයෙන් ට්‍රීට්මන්ට් එකකට නෝ කියලා කියන්න ඩිසයිඩ් කරන්නේ මොන වගේ දේවල් වලින්ද? yes අර කලින් කියපේක right time right place right patient yes. එතකොට මම කියන්නේ එක ඇමතරව ගත්තොත් මොන වගේ දේවල්ද සාමාන්‍යයෙන් factors do you consider when to say no to a treatment? So first, definite medical ethics. If a person is too young, right? කොච්චර සල්ලි තිබුණත් කොච්චර අඬාගෙන ආවත් අදාළ වයස නෙමේ නම් මොකද cosmetic treatments කියලා කියන්නේ ජීවිතයත් මරණයත් අතර තියෙන සටනකින් එහෙම treatment එකක් නෙමෙයිනේ. It's a choice, right? Transformation එකක්. Yeah, and it's a choice. It's not like if you don't do this, something is going to happen to you. So there is a right age for it, right? Unless of course it's medically needed. දැන් සමහරක් ළමයි ඉන්නවා medically it's needed, right? So then yes. Then number 2, කොච්චර explain කරත් සමහරක් patients ලා ඉන්නවා their expectations are unrealistic. They feel that making surgical result එකක් එනවා, making අපි completely වෙනස් පුද්ගලයෙක් වෙනවා. සමහරක් අය කියනවා මට මෙහෙම නෙමෙයි මට complete change එකක් ඕනේ. So මනසේ තියෙන දේ අපිට මට හිතනවා නම් මෙයාව සතුටු කරන්න අමාරු කෙනෙක්. Insecurity එකක් ඒකෙන් insecurities and if it's like unrealistic expectations, then I will say no. Got it. Also I will say no if I don't feel again this is the right treatment option for them. යා කොච්චර read කරලා යා කොච්චර cash ලෑස්ති කරගෙන යා නෑ මම මේක ඕනෙමයි මම read කරා මට මම හිතන්නේ මට මේක තමයි ඕනේ. I am the decision maker. By the end of the day, it's my responsibility. එතකොට කරන දේ ඔයා දැනගෙන එනවා වගේම මමත් වගකීම ගන්න ඕනේ. මගේ හිතට එකක නැත්තම් මේක ඔයාට හරියන්නේ නැහැ. මේක නෙමෙයි ඔයාට ඕනේ. Then I will not do it. Then Dr. Samaning, when you're running a business, you always follow standards, right? Yes. What are the standards that you don't want to low or refuse to keep it low even if it costs you money? සල්ලි නෙමෙයි කියන්නේ standards දේවල් තියෙනවනේ. මොනවද? So number 1 is quality of product. Quality of product. මේක නිසා මම ගොඩක් අපහසුතාවයට පත් වෙන අවස්ථා තියෙනවා. මොකද පළවෙනි දේ ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් වල සාමාන්‍යයෙන් ඕනම දෙයක් I mean Gucci Louis Vuitton is available in the PETA market, right? So එතකොට ඕනම දෙයක් මිනිස්සු හිතන්නේ මෙයා ළඟත් මේ ට්‍රීට්මන්ට් එක තියෙනවා අර මේකම මෙතනක් තියෙනවා 100කින් එකක් ප්‍රයිස් එක ඒක තමයි අපි චූස් කරන්නේ. They are very price sensitive but they forget ප්‍රයිස් එක හැදෙන්නේ මොකකින්ද? මං ගිය පාරත් කිව්වා ප්‍රයිස් එක කියන දේ හැදෙන්නේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මත, ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක මත සහ දෙන පුද්ගලයාගේ එක්ස්පීරියන්ස් එක සහ එයාගේ ක්වොලිෆිකේෂන්ස් මත. ඔව්. right? අපිටත් ප්‍රයිස් එක ගොඩාක් අඩු කරන්න පුළුවන් ක්වොලිෆයිඩ් නැති නැත්තම් අද ඊයේ මෙඩිසින් වත් කරපු නැති එහෙමත් නැත්තම් කෝට් එකක් විතරක් අන්දලා ඉස්සරහට ගෙනල්ලා කාවා හරි එහෙම නැත්තම් නමට ප්‍රොඩක්ට් එකක් හෝ නමට මැෂින් එකක් කොහෙන් හරි උස්සගෙන ඇවිල්ලා නම දීලා we can do the treatment but I refuse to lower the quality of machines or the quality of products we use. මොකද අපි පාවිච්චි කරන පුද්ගලයා කොච්චර හොඳ වුණත් හරි safe product එකක් හෝ machine එකක් නැත්තම් outcome එක එන්නේ නැහැ. Right? Then number 2 is I refuse to lower the basics of treatment. ඒ කියන්නේ මේක ගන්න ඒ කියන්නේ treatment එකක් කරන පිළිවෙලක් තියෙනවා. Okay. එතකොට ඒකේ shortcuts වෙලා වඩු කරලා ඔව්. So එතකොට හරි outcome එක එන්නේ නැහැ. And we are I think the only ISO certified organization providing aesthetic and anti-aging care.
So ISO නිකන් ආවට ගිය අර දෙන්නෙත් නෑනේ. ඉතින් ඩොක්ටර් මං ඔකත් එක්කම අහන්න ගියේ දැන් මේ බිස්නස් එකක් කරන එක මිනිස්සුන්ට අවුට්සයිඩ් ගත්තත් yes running a business cosmetic clinic. So what do you think is the hardest part that people don't see by running a clinic like this? The hardest part, I would say there are so many hard parts. It's Got not it. just one thing. Not just one thing. Yeah. Number one is how hard it is to bring something and give something good. Basically, it's very, very easy to bring a cheap thing. It's very easy to bring a low quality product, market the life out of it. But it's very difficult to bring, there's lots of laws, legislations, there's a lot of issues when we bring something good. True. So that is the hardest part. Quality දෙයක් කරන්න මේ රටේ හරිම අනිවාර්යයෙන්. අමාරුයි. ලාභ දෙයක් හොර දෙයක් කරන්න සාමාන්‍යයෙන් ලේසි. And ඒක තමයි මිනිස්සුන්ගේ හිත යන්නේත් වැඩිපුර. So doing something good, bringing a good machine, giving a good quality product is very difficult. Then number two, I would say is managing මේ industry එකේ. දැන් වර උණ කැස්ස හැදුනොත් ඉතින් ඔයා ඩොක්ටර් ළඟට ගිහිල්ලා පළවෙනි පාර බෙහෙත් තරම් සනීපුන් නැත්තම් බැන උඩ පැනගෙන යන්නේ ආයෙමත් ගිහිල්ලා ඩොක්ටරේ බෙහෙත් එක හරි ගියේ නැහැ next. හැබැයි මේකේ they expect අවුරුදු ගානක තියෙන ඇක්නි වලක්. එහෙම නැත්තම් අවුරුදු ගානක් වයස ගිහිල්ලා ටික වියදම් කරා කියලා අපි එකපාර හදන්න ඕන. මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ තියෙන and even plastic surgery තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි managing patients expectations. They think we are magicians. They think you know Our margin for error is very low. margin for error නෙමෙයි, the expectation is like you අර can't එහෙම තමයි perception එක හැදලා තියෙන්නේ. yeah ඒ කියන්නේ and also perception ටත් වැඩිය මේකෙදි මිනිස්සු තේරුම් ගන්න නැහැ. දැන් හිතන්නකෝ වාට උණ හැදුනා. ඔයා බෙහෙත් ගන්නවා ගිහලා ඩොක්ටර්ගෙන්. හැබැයි ඔයා හිතනවාද මේ ඩොක්ටර්ගේ බෙහෙත් වලින් ආයෙ මට ජීවිතේට උණ හැදෙන්නේ නැහැ. එහෙම නැත්නම් වාට කැස්ස හැදුනා. You're going to a chest physician and you're getting medication or you have wheezing. But do you expect දැන් මම මෙයාගෙන් බෙහෙත් ගත්තා ආයෙ wheezing හැදුනොත් ආයා නරකයි. එයාගේ බෙහෙත් වැඩ කරන්නේ නැහැ කියලා ඔයා හිතන්නේ නැහනේ. නෑ. But මෙතන ඔන්න ඇක්නි එක්ක ආවා. ඇක්නි සනීප කරා. ටික දවසකින් ඇක්නි ආයෙ හදාගත්තම මොන හරි කාලා නැත්තම් හෝමෝන්ස් වලට ඔන්න බයිනවා. මෙයා හරියන්නේ නැහැ. මෙයාගේ බෙහෙත් මේ මෙච්චර වියදම් කරා මේක හරි ගියේ නැහැ. They forget that it's not curable. It's something you know that we control. They forget aging cannot be stopped. They forget that අපි වයස යන්නේ කුරුලෑවක් එන්නේ කොණ්ඩේ යන්නේ ජාන මත අපේ you know lifestyle එක මත. So this expectation management is really difficult in this field. And finally, all entrepreneurs will know this, running your own business, as much as it's very, very, you know, you get a different kick out of it, it's a lot of sacrifice. It's being an entrepreneur, running your own organization, or you know, being a CEO or MD is not for the faint-hearted. It's very difficult. It comes with a lot of sacrifices. It comes with a lot of you feel it's a lone place. It's a lone place. Lone in the sense like what? The higher you go in life, is it lonely it's at more the top? lonely at the top. It's lonely definitely lonely at the top, but you should enjoy that. You should never ඒකෙන්ට යන්නෙත් එකට කැමති අය. So yeah. So Dr. Dan, you said that it's very fascinating, at the same time it's stressful, plus it's rewarding as well. How do you manage conflicts if it is like, let's say for an example, for someone to learn, because this is very high trust based work. Yeah. So how do you tell කාට හරි කොහොමද business එකේ trust එක හදාගන්න නම් අලුතෙන් එන කෙනෙක්ට හරි වෙන්න පුළුවන්. ඩොක්ටර්ගේ ideas මොනවද සාමාන්‍යයෙන් trust එක build කරන්න, because you are the trust එක ගැන අහන්න හොඳම කෙනා තමයි. ඒ කියන්නේ අලුතෙන් business එකක් හදනවා නම් ඒ business එකේ trust එක වැඩි කරගන්නේ කොහොමද කියලාද? So number one is always be transparent about the products you use. අපිට හංගන්න බාල බඩුවක් අපි use කරනවා නම් අපිම ලැජ්ජයි නම් අපි පාවිච්චි කරන දේ ගැන. එතකොට අපි proud වෙන්න ඕන පාවිච්චි කරන දේ ගැන. Right? So the ingredients we use again have to be good. අපි makeup artist කෙනෙක් වුණත් හොඳ product එකක් use කරනකොට there's a element of confidence you have. අනිවාර්යෙන් තියෙනවා. Right?
Then number 2 is always have a set of SOPs of how you work. මොකද අපි ඔක්කොම මිනිස්සුනේ. එතකොට අපේ ස්ට්‍රෙස් එක මත, මූඩ් එක මත සමහරක් වෙලාවට processes වෙනස් වෙනවා. හරි process එකක් අපිට නැත්තම්. So හැමෝටම එකම විදිහට මේ දේ කරගෙන යන්න we should have a SOP. Then always being honest. අර මං අපේ ස්ටාෆ් එකටත් හැම වෙලෙම කියන්නේ as business is done by people for people. It's not a building for a building. True. Right? So you are meant to do mistakes. You're meant to annoy someone. You're meant to irritate someone. You're meant to upset or hurt someone unknowingly. අපි හිතලා කාටවත් මේ හිතරිද්දන්නේ නැහැනේ. එතකොට දැන් අපේ වගේ දෙයකදී හිතන්නකෝ උදාහරණයක් විදිහට කොන්ෆ්ලික්ට් එකක් වෙන්න පුළුවන්. පේෂන්ට් කෙනෙක් හිතාමනාප වෙන්න පුළුවන්. මං හැම වෙලෙම කියන්නේ ඒක වහන්න හදන්න නැතුව be honest about it. And take the ownership, no? And take the ownership. Okay. I'm so sorry. I forgot or I didn't think for this to happen. But I'm so sorry and let me make it right. Because අර මේක වහන්න තව බොරු 10ක් කිව්වම ultimately අර non-verbally තේරෙනවා අනිත් එක බොරුව හැමදාම කරන්න අමාරුයි. සාමාන්‍යයෙන්. So එතකොට essentially අනේ මට වැරදුනා. මට දවස පැටලුණා. Right? මට මතක නැති වුණා. I'm so sorry. I'll try my best to not repeat it again. And then at least ඒ වෙලාවට තරහ ගියත් trust එක නැති වෙන්නේ නැහැනේ. ඔව්. right නැත්තම් වෙන්නේ ඒ වෙලාවට හිත okay වුණත් trust එක නැති වෙන්න පුළුවන්. And then slowly collecting reviews, happy clients, success stories. මොකද success stories වැඩි වෙනකොට results වැඩි වෙන තරමට yeah. And සාමාන්‍යයෙන් business එකක් අවුරුදු 8කට වඩා තියාගන්නවා කියලා කියන්නේ they have done a good job. Of course, 98% of the business go out of the business, no? Yeah. Like in 8 years sustain කරන්න අමාරුයි. Do you have anything in your mind that you really think that okay මෙහෙම දෙයක් කිව්වොත් හොඳයි කියලා ඒකට හරියන වෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ડોක්ටර් එකට. මේ ළඟදී දැක්ක දේවල් එක්ක මම මේක කිය යුතුයි කියලා එහෙම එකක් නැද්ද? අපේ අලුත් vertical එකක් අපි මේවා කරනවා launch කරනවා metabolic lab කියලා. ඒකේ මට metabolic lab කියන නම කියන්න ඕනේ නැහැ because we are launching in a couple of days next month actually, but some questions about ඇයි මම anti aging and longevity ma specialize කරේ. aesthetic medicine දැන් හැමෝම කරනවා. ඇයි specialize කරේ කියන ඒ angle එක and also රූපය ගැන විතරද අපි හිතන්න ඕන or something wellness like that. පැත්තද කියන්නේ? Yeah, actually longevity. Wellness කියලා කියන්නේ longevity කියලා කියන්නේ wellness කියන්නේ හැම එකකටම පාවිච්චි කරන වචනයක් වෙලානේ. ඇඳුම් වලටත් wellness කියනවා. කෑම කඩේකුත් මම දැක්ක wellness කියලා දාලා. So healthy food okay wellness. But මෙතන longevity කියලා කියන්නේ certain practices and biohacking longevity අහලා තියෙනවද? I have heard that there is a millionaire who is trying very to much live till 180. 53 pills at once and I don't know. That's extreme. He's a scientific experiment. Yeah. The longevity සමහර කට්ටිය හිතනවා anti aging එතන අපි දන්න දේ අනුව religions වලට science එක අනුව people are dying. That's what happens, no? longevity කියලා කියන concept එක මොකක්ද මම දැකලා තියෙනවා ගොඩක් අය කියලා කියන්නේ scientific experiments යනවා මේ දවස්වල. දැනට තියෙන age එක කීයද දැනට යන පුළුවන් උපරිම කැපැසිටි එක කීයද කොච්චර ඉස්සරහට දියුණු වෙලා තියෙනවද මොකක්ද ඒ ගැන ෂෙයා කරන්න පුළුවන් ડોක්ටර්? අපි මෙහෙම කියමුකෝ. වහපු question එකේ පළවෙනි දේ what is longevity? Yes, longevity. Longevity කියලා කියන්නේ ආයු කාලය වැඩි කර ගැනීම. Right? ඒ කියන්නේ living long. Correct. Right? So now my passion is more towards anti-aging and longevity medicine. My master's was on anti-aging medicine as well. ඒකෙදි මම ගොඩක්ම ඒ පැත්තට යොමු වුණේ. My father passed away at 60 years. He was a very good athlete in school. He was a national sports champion, basketball player. But with time, අපි stress වෙනවා, වැඩ කරනවා, අපි කැමති දේ කනවා.
So diabetes හැදිලා ඒක ගැන හරියට පරිස්සම් වෙන්නේ නැතුව from a heart complication he looked very good. He was someone who looked very good on the outside, but he passed away. now අපි 2026 ඉන්නේ. තාක්ෂණය medical technology කියන එක දැන් අද කාලේ IVF කරලා අපිට ඕන ළමයාව හදා ගන්න පුළුවන්. ළමයාගේ ඇහි පාට උස ළමයාගේ traits ඒකත් ඉන්ජිනියර් කරලා IVF බබෙක්ව හදන්න පුළුවන්. wow right okay දැන් චයිනා හදාගෙන යනවා artificial uterus එකක් බබෙක්ව හදන්න පුළුවන්. the technology is crazy අද කාලේ. නමුත් මිනිස්සු අපි ඊයේත් අහනවා 35ක බොයි කෙනෙක් මැරිලා sudden heart attack. cancer rate එක 1000 ගුණයකින් වැඩි. cancer cures 1000 ගුණයකින් වැඩි වෙන අතර cancer හැදෙන එකත් වැඩි වෙනවා. right so technology එක වැඩි වෙනවා වගේම medicine දියුණු වෙනවා වගේම ආයු කාලය වැඩි වෙන්න ඕනේ හරිනම් නමුත් ඒක අපි අහනවා දකිනවා මිනිස්සු නැති වෙනවා ඉක්මනට. why is that? because අපි ගොඩක් wrong lifestyles වලට ගිහින් තියෙනවා. right artificial food, processed food, එතකොට අපි stress වෙනවා. දැන් අපිට chronic stress නේ තියෙන්නේ. අපි හැමදාම stress. පාරට බැස්ස වෙලේ ඉඳලා ඊළඟ goal එක අර නිවිලා නැහැ අපි. right so ඔක්කොම මේ දේවල් එක්ක අපි ඉක්මනට වයසට යනවා. sugar beverages ගොඩක් පාවිච්චි කරනවා. ඉක්මනට අපි වයසට යන එක අඩු කරන දේවල් තිබුණාට අපි ඉක්මනට වයසට යනවා. හැබැයි with technology, with modern medicine, with supplements අපි කොහොමද මේ ආයු කාලය වැඩි කරගන්නේ? වයසට යන එක අඩු කරගන්නේ කියන science of study. The study is longevity. කොහොමද ඒක ඉස්සරහට දැන් ලංකාවේ පැත්තට ගත්තොත් මොනවා හරි හිම දෙයක් වෙන ගමන්ද ડોක්ටර් තියෙන්නේ නැත්නම් ඉස්සරහට? So we're working on something really? extremely exciting. Okay. බලන් ඉන්න අයට ලබන මාසේ we are launching something for the first time Sri Lanka has ever seen. දැන් අපි hospital එකකට දුවන්නේ ලෙඩ වුණාමනේ. ඔව්. insurance එකක් ගන්නේ මම මැරුණොත් මගේ පවුලේ අයට මේ ගාන හම්බෙනවා. එහෙම නැත්නම් hospitalization එකකදී ඉතුරු කරන්න තමයි insurance තියෙන්නේ. right? නමුත් අපි පොඩක් focus කරන්නේ නැහැ වැඩිපුර මේ health එක කොහොමද අපි වැඩි කරගන්නේ? right? අපි gym යනවා ගොඩක් අය. diet එක more or less ඒ පැත්තට එන ගමන් ඉන්නේ. හැමෝම අහන හැමෝම multivitamin එකක් magnesium vitamin D ගන්නවා අහන අය. right? people are actually moving towards a wellness lifestyle. But is that enough? Right? It's not enough. So longevity medicine is about concept එකක් අහලා තියෙනවද biohacking කියලා? biohacking කියලා අහලා තියෙනවා. but හරියටම දන්නේ නැහැ ડોක්ටර් තමයි කියන්නේ මොකද්ද කියලා. So ඒකෙදි we are using modern supplements, medicine, technology to improve your sleep, to improve your sleep. Then in there නෑනේ ගොඩක් අයට. right? Then increase energy production. අපේ ශරීරේ හැමෝම burnt out. මහන්සි අහන හැමෝම මට නම් හොඳට එනර්ජි තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහනේ. අම්මෝ මහන්සි. right? 100ක් දේවලුත් කරනවා මහන්සි. So to improve your energy, to improve your physical health. right? ඒ කියන්නේ හැමෝම six packs තියන්න කියන එක නෙමෙයි. නමුත් to be the fittest version. ඒකෙදි සමහරක් අයට arthritis තියෙන්න පුළුවන්. එක්කෙනෙක්ට back pains තියෙන්න පුළුවන්. හැමෝටම ජිම් ගිහිල්ලා එකම වර්ක්අවුට් එක කරන්න බෑ. එතකොට කොහොමද අපි ඕනම කෙනෙක්ගේ ඇඟක් ඔප්ටිමයිස් කරන්නේ? මසල් ස්ට්‍රෙන්ත් එක හදන්නේ. right? then අපි කොහොමද හැමෝටම හරි නියුට්‍රිෂන් දෙන්නේ? හැමෝටම කොච්චර කෑවත් අවශෝෂණය එක වගේ නෙමෙයි. so මේ දේවල් තුලින් තව ගොඩක් දේවල් තියෙනවා. how do we make you the most healthiest version of yourself? ඔයාව කොහොමද හොඳම එනර්ජි වැඩියෙන්ම තියෙන සෞඛ්‍ය සම්පන්නවම තියෙන කෙනෙක් කරන්නේ ලෙඩ වෙන්න අසනීප වෙන්න කලින් කියන concept එක තමයි ලබන මාසේ අපි launch කරන්නේ. right. so doctor then now this big thing called AI කොහොමද medical field එකට සහ මේ cosmetology longevity install කොහොමද ඒ පැත්ත use වෙන්නේ technology කියන එක? So we use
actually දැන් අපේ ඕනම දෙයක අපි තියෙනවානේ මෙඩිසින් වල අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන. ඩයග්නෝස් කරන්න ඕන. ඔය අන්ධයෝ වගේ වාගේ ඇඟ ඇතුලේ තියෙන අපිට පේන්නේ නැහනේ. අනිවාර්යයෙන්. දැන් අපි දැනට තියෙන්නේ මොනවද? X-ray, CT, MRI, blood testing ඔය වනේ. එතකොට we are stepping into the next level of your DNA testing. ඒ කියන්නේ DNA වලට එහා දෙයක් නැහැ. එච්චරයි. That's it. Right? So we check your genetic composition. Right? එතන කොහාට ඉස්සරහට හැදෙන්න තියෙන cancers වල ප්‍රවණතාවය මොකක්ද කියලා early detection නෙමෙයි. early detection කියන්නේ තියෙන කොටනේ detect කරන්නේ. Like preventative prediction. Okay. Preventative prediction. Yeah. Okay. ඔයාට හැදෙන්න පුළුවන් සම්භාවිතාව. ලෝකේ කැන්සර් 100ක් තියෙනවා නම් ඒ 100ම ඔයාට හැදෙන ප්‍රවණතාවය නැහැනේ. ඔයාට සෙට් එකක ප්‍රවණතාවය වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒතර we will tell you what it is and through AI depending on our population we will tell you what are the things you should do to improve that. So this is one of the best technologies in the world which we are now introducing. For example, හිතන්නකෝ එක crazy හිතන්නකෝ ආගේ බබා ඉන්නවා කියලා. හරි. ඒතකොට බබෙක් ඉන්නවා නම් මේ පොඩි DNA ටෙස්ට් එකකින් අපිට දැනගන්න පුළුවන් මේ ළමයා ඇනලිටිකල් කෙනෙක්ද? මේ ළමයා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වැඩිපුර තියෙන කෙනෙක්ද? මේ ළමයා මැතමැටික්ස් වැඩිපුර පුළුවන්ද? එයාගේ සහජ හැකියාව කියන දේ ඇත්තටම සහජ හැකියාව හොයන්න පුළුවන්. මොකක්ද කියන දේ. gift එක වගේ. Yeah. ඒතර ඒ අනුව එයාව ලයිෆ් එකේ ඩයිරෙක්ට් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මගේ බබාට ගණන් බැරි නම් ඒ ළමයාට බැන ගණන් පන්ති 100කට යවන්න මේකනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒතර ජානගතව ඒ ළමයාට ගණන් ඇත්තටම බැරි නම්. right? අපි ඔළුව හදා ගන්නවා හරි genetically this is the strength. These are not the strengths. So we kind of plan on, directing them into a future that they are good at. Got it. So it's just amazing. It's crazy. It's crazy. So are you introducing that as well? We have already introduced. Okay, interesting. And we have started speaking to people, educating people about this. එතකොට අපි හිතමුකෝ ඔයාට ඩයබටිස් තියෙනවා කියලා. ඔයාට යම් කිසි ලෙඩක් heart ගත්තොත් heart පැත්ත බලන්න පුළුවන්. Preventative prediction. ඒ කියන්නේ අපි දැන් කරන්නේ early detection and treatment. Oh. So මෙතන තියෙන දේ තමයි we predict ඔයාගේ ජානගත ප්‍රශ්න මොනවාද? ඒක improve කරගෙන යන්නේ කොහොමද? ඩොක්ටර් දැන් ඔය feelers කියලා තියෙනවනේ. feelers කියන්නේ මොකද්ද? feelers කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කොතනක් හරි දැම්මම පිරෙන දෙයක්. filler එකක්. ඒක hyaluronic acid අපේ ඇඟේ කුමත් එක තියෙනවා. ඒක કૃතිමව හදලා තියෙන්නේ. හිතන්නකෝ දැන් ඔයාගේ මේ lines දෙක normal. ඒතර වයසට යනකොට මේක තව ගැඹුරු වෙනවා. Now your under eye is good. හැබැයි නිදි මරනකොට වයස යන්න මේක තව යට යනවා. අපි ඕනම කෙනෙක්ගේ තියෙන ලස්සන cheeks දෙකක්. right? වයස යන්න ඕක මෙන්න මැද්දට පහත් වෙනවා. මේක flat වෙලා මැද්ද ඉදිමෙන්න ගන්නවා. එතන මෙතන මේවා ඇතුළට යනවා. so මේ ඇතුළට යන තැන් පුරවන්නත් අපිට ලස්සනට අපේ features දැන් නිකර නැත්තම් chin එක අපි හදනවා contour කරනවා. lip එක පේන්නේ නැත්තම් අපි ලස්සනට එක ලොකු fish lips නෙමෙයි ලස්සනට හදනවා. so ඒක contour කරන්න පුළුවන් අර ආටිස්ට් කෙනෙක්ට මැටි වගේ තමයි fillers කියන්නේ. fillers වලින් අපිට මූණක් අඹන්න පුළුවන්. කැත කරන්නත් පුළුවන්. okay. ඒතොර ඒක ගොඩක් අය හිතන් ඉන්න දේවල් මොනවද වගේ මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙයි. like what do you think they think wrong about the fillers? I think ගොඩක් අය fillers වැරදිච්ච අය දිහා බලලා එමත් නැත්නම් වැඩිය fillers කරලා විරූපී වෙලා ඉන්න අය දිහා බලලා බොරුවට බය වෙලා ඉන්නවා. අමෝ ඒක නම් කරන්න බෑ. මගේ මූණ අරයා වගේ වෙයි. මගේ මූණ කැත වෙයි. අනේ එපා fillers නම් එපා අර බලන්නකෝ අරයාගේ හැටි. හැමෝටම එහෙම නෑ. වැඩිපුර කරාම තමයි එහෙම වෙන්නේ. So filler එකක් කියලා කියන්නේ ඇත්තටම මූණක් ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන් ආයුධයක්. It's really good. Got it.
So Dr. Matahanone, how do you protect your peace when there is a lot of pressure around you? Prashna godak enawa. So how do you keep your focus on this? Okay, I'm gonna get this work. Godak ayata thiyena prashnayak. In your caliber, how do you manage protect that? my peace? මෙහෙම සිටුවේෂන් එකක් ගමුකෝ. ලොකු කස්ටමර්ගේ ලොකු ඉෂුව එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් ඇවිල්ලා now you are in a very stressful situation but you have a big event coming up or a big meeting coming up. So how do you make sure that ඒ කොහොමද එතනට මනස හදාගෙන ඒක බැලන්ස් කරගෙන හැම දෙයක්ම ටීම් එකට you can't put your stress out, yeah? So how do you manage that? I give it to God. Got it. අපේ ආගමේ තියෙනවා give it to God and go to sleep. Okay. මනුස්සයෙක් විදිහට අපි අප්සෙට් යනවා, කුලප්පු වෙනවා, හිත වැටෙනවා, බය වෙනවා. You go through those emotions, of course, right? But by the end of it, අර anchor එකක් තියෙනවානේ. anchor එක තමයි fear not, for I am here. or එහෙම අපි විශ්වාසයක් නැත්තම් ආගමක් අදහලා වැඩක් නැහැ. මොකටද අදහන්නේ? Yeah, true. That's right? true. I mean, there's no purpose, right? එතකොට the basis of our faith is there is a living God. Everything that happens to you happens for a reason and is pre-planned by him. එතකොට දැන් මම මේ යන දේත් යම්කිසි හේතුවක් නිසා තමයි වෙන්නේ. ඒක එයා බලාගනි. Life's not happened Right. to you, happened for you. Yeah. And I think you have to have faith. Got it. And අපිට දීලා තියෙන අර මං කලින් කියලා තියෙනනේ අපේ තියෙනවා මොරල් වැඩ කරන විදිහක්. එතකොට දැන් අපි ගත්තොත් වැලියු සිස්ටම් එකක් තියෙනවා. එතකොට ඒ ටික කරගෙන අපි කරන්න ඕන ටික අපි කරන්න ඕනේ. ඕනම ප්‍රොබ්ලම් එකකදී we have to address something. We have to face it. We have to look at CCTV, documentation, have a conversation. තියෙනවානේ ඕනම දෙයක්. True. කරන දේවල් ටික අපි කරන්න ඕනේ. කරලා but positively හිතලා yeah, actually that's what I do. නැත්තම් අම්මෝ හැමදාම ප්‍රශ්න හිත ඉන්න කිව්වොත් ඒකට එහා දෙයක් කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න කියන ඒවා මිනිස්සුන්ට වෙන්නේ. අසනීප කියන දේවල් මිනිස්සුන්ට වෙන්නේ. මරණ කියන දේවල් මිනිස්සුන්ට වෙන්නේ. මං හැම වෙලෙම කියන්නේ දෙවියොන්ටත් බුදුහාමුදුරන්ට ජේසුට අල්ලා හැමෝටම ප්‍රශ්න තිබුණා නම් මිනිස්සු විදිහට අපි කවුද? අනිවාර්යෙන්. Right? එතකොට that's the biggest thing. If you have faith, you can go through anything. And to protect my peace, what doesn't align with my goals, the way of life for me, now I'm mature enough to part with it. It's like you have a muscle that you have built with it. Like Yes. it practice Can වෙලා. මේ මම මේ මගේ ප්‍රතිපත්ති. This is what I do to protect my peace. If something doesn't align with it, I don't tolerate it. I part with it. Business context එකේ life එකේ වුණත් confidence කියන දේ ගැන ගොඩක් කතා වෙනවා. බොහෝ අය ගොඩක් දේවල් කියනවා. A lot of people are saying different meaning towards it. Practice make confidence and everything. And also you put into your role, then you are a confidence. So how do you see that and how you gonna equip this confidence in your life? So how do you build confidence, is it? Correct. So how you build confidence, number one, is to have the right education or the Knowledge. training or knowledge. So you should know that if you're saying you're an expert, no one should challenge you on it. You should be well read. You should be well knowledgeable. Of course. Right? කියනවානේ ලොවෙන් එක්කෙනෙක් එක් දෙයකට වෙයි සමද, or there's a saying jack of all trades, master of none. Master of none. Right? Yeah. So you can't be jack of all trades. Even to our doctors, our staff with us, I always always bring them up in a particular niche. Like I give them a particular niche and make them, like one of our laser technicians, nurses have done 2,000 or more lasers. At laser, IP, අරකයි මේකයි 100ක් දේවල් කරලා නෙමෙයි. So a doctor would But ඒක ඇතුළටම expert. යනවා. Well, how can you learn 100 things? Then you're good at nothing. Right? I believe in that too. So that's what So it's like
pick one thing and go deep And into go it. Go all deep. in. All in. Master it. වගේ. master it. ඒක හිතන්න නිදිය ගන්න කන්න බොන්න because ජීවත් වෙන්න. ජීවත් වෙන්න. Then you become the world's best in that. So that's how I train our team. That's how I work. And I focus more on anti-aging. That's my passion. එකත් එක්ක doctor දැන් AI is coming up and people are saying it's going to replace a lot of skills, right? So Dr. කීප විදිහට master කරේ නැහැ කියන්නේ you can't survive, right? Yeah. And you will lose your confidence as well. 100%. AI වලටත් අපි prompt එක දෙන්න ඕනනේ. අනිවාර්යෙන්. AI වලටත් අපි human කෙනෙක් ඉන්න ඕනේ ආව navigate කරන්න. Yes. So by using AI, you can really make yourself more efficient. Exactly. You can, it's like such an amazing tool. So හැම එකේම AI කරන්න යන්න බෑනේ. බෑ. Right? So you become an expert and you use technology and AI to make yourself more efficient, to make your practice better. Yeah. 100%. So finally I'd like to ask you doctor දැන් කෙනෙක් කවුරු හරි stuck වෙලා ඉන්න life එකේ ප්‍රශ්නයක් වෙලා ඉන්නවා. එයාට පේන්නේ ඉස්සරහා පස්ස අර මේ ඔක්කොම full stuck. හිතමුකෝ. What advices or මොනවාද තියෙන advices දෙන්න ඒ වගේ කෙනෙක්ට ඉස්සරහට යන්න confidence එක මොනවා හරි දෙයක් පෙන්වන්න. What do you think you can give to these people? To sit down, take a breath, and හිනාවේ සමහරක් අය to pray about it. Right? එකක් කෙනෙක් හිතන්න පුළුවන් meditate about it. ඒ කියන්නේ ධර්මය Whatever පැත්තකින් the තිබුණොත් universal, yeah. අපි හිතමු to just ඒක ගැන හිතන්න. Right? ප්‍රශ්නේ නෙමෙයි. ඇයි දැන් මට තියෙන පොසිටිව් දේවල් මොනවාද? අපි ගොඩක් අය ප්‍රශ්නේ ගත්තොත් අපි ප්‍රශ්නේ විතරයි හිතන්නේ. අපි බලන්නේ අපිට මොනවද තියෙන පොසිටිව් දේවල් කියලා. හොඳ ප්‍රශ්න තමාගෙන් අහන්න ඕන නේද? Yeah. Like, or first you look at what you have. හරි මේ ප්‍රශ්නේ තියෙනවා, keep it aside, but what do I have? Right? I have a roof on my head, I have a loving relationship, I have a parent, I have probably a job, or I have my hands and feet, I'm not dead. True, exactly. Right? So මං කියන අතයි කකුලයි තියෙනවා නම්, කන ඇහෙනවා නම්, ඇස් පේනවා නම්, you can get back up. Right? No excuses. No excuses. මං සාමාන්‍යයෙන් අත් දෙකයි කකුල් දෙකයි තියෙන හිඟන්නෙක්ට සල්ලි දෙන්නේ නැහැ. They know නෑනේ. Me and my husband, we have this conflict. He's like, how weird. But I'm like, no. True. You know, you can't, you have to Come on, figure it out. seriously. Like, okay, if you don't have a limb, if you're really sick, I understand. But in this day and age, especially in Sri Lanka, Sri Lankans are so helpful, so empathetic. අත දෙන්න නැති කවුරුත් නැහැ. නෑ. ඉල්ලගෙන පාර හිඟා කන්නේ නේවට බෑ. no chance. no chance. No. So look at what you have. There's a lot of opportunities. ඇහුවොත් හම්බෙනවා, ඉල්ලුවොත් දෙනවා. ගොඩක් අය උදව් ඉල්ලන්න මොකක් කරේ නේ ඊගෝ එකක් තියෙනවනේ මං පල්ලෙහාට වැටෙයි. ඒක Yeah. ගොඩක් ඔය ස්ටක් වෙලා ඉන්න කට්ටියම තමයි ඉල්ලන්නෙත් නැත්තේ. Yeah. ඇත්තට බැලුවොත් results oriented මිනිස්සු like ඉල්ලනවා. they asking for help, right? Yeah, always. Always. There's ask and you shall receive, Exactly. seek and you shall find, knock and it shall be opened. Of course. Right? දෙයියන්ගෙනුත් එච්චරයි, මිනිසුන්ගෙනුත් එච්චරයි. And one no, two no's is not a always no. So always look at ප්‍රශ්න කියනවා එක number one නැති කෙනෙක් නැහැ. I mean nobody, and Instagram, Facebook, TikTok ලෝකේ මිනිසුන්ට පෙන්වන්නේ හොඳ විතරයි. මිනිසුන්ට කවුරුත් දකින්නේ නැහැ ඒ මිනිස්සු යන ප්‍රශ්න. ප්‍රශ්න පෙන්නන්නේ. Right? So people take this whole thing a little in a different way. Devani, they look at the things you have. Right? We are not in a country that is war-torn. There are people where they marginalize women. I saw a policy that has been, a law that has been approved recently. Bone එකක් කඩලා නැත්තම් domestic abuse is approved in a certain tribe. Wow. Right? I mean, we are not in that. Look at the Seriously. positives, right? We are in a country where there's 24/7 summer, or there's Seriously. opportunities. නැහැ කිව්වොත් හැමදාම නෑම නෑ තමයි. තමයි ඉතින්. එතකොට brain එක පේන්නේ නැති දේවල්ම තමයි. Yeah. All right then. Doctor, one last thing. Select me
මෙහෙම දෙනවා. Money, knowledge, network. What is the most important thing and why? Knowledge. Why? When you have knowledge, you can earn money. And when you're really good at what you do, people will come to you. People will appreciate you. People will need you. And you can build that network. And when you have money, also, you can build Network as that particular network. So if you order it, like, how does it order? First thing is knowledge. If you rate it, knowledge, network, money. Correct. Yeah. Knowledge is the number one. Knowledge is power. 100%. 100%. Always. Yeah. If that person is on top, what does he know that I don't know? Where Always. help you to come to that level, Yeah. right? It's not about money. Yeah. Got it. All right, doctor. Thank you. Thank you.